ඔන්න එනවා කුමාර අයියා. ඊළ බලමු නේ. බඩු ටිකක් අරගෙන දැන් තමයි නගින්නේ බයිසිකලෙට. යමු. ඉතින් තරම්. යා. අපි යන්නේ අද. ඒ! ඕ! අපි ගිහලා බලමු අද කොහොමද තත්ත්වය කියලා. අද තමයි හොඳටම බාන්නේ. අද තමයි හොඳටම බාන්නේ. ගිහලා බලමු මොකුන්ද බාන්න පුළුවන් කියලා. බාන්නද? නෑ. අපෝයි දා පල්ලෙහාට දාලා මට ඇතිලුනේ. අතල් වෙන්නේ එතන ඇතෑරි. ඉන්න. ඉන්න තෙලියා. යතර කාලා. ඔන්න අද තෙලියා. අද බාබු පළවෙනි එක නේ. අන්තම් පැටලවිලා තින්නේ හොඳේ. කටිනේ. ඕ. අද සීරි. උඩින් එල. ඔයා බලන් ඉඳලා තියෙන වෙලාවට. මම බලාගෙන හිටියේ මීටරේ හිටියේ මං. අල්ලන්න බෑ. අල්ලන්න බෑ ඉතින් අර වගේ මෙතන ගහන්න තමයි ඉතින්. දැන් නම් ඉතින් ඇල්ලුව තමයි සැරිලා. ඔන්න අර අපි ගහන්න බෑ කියලා දී වුණා මාළුවට මුර නොගහම ගත්තා. උඩ ගැහුවේම නැහැ හැබැයි ඉතින් පැන්නොත් ඉවරයි නේ. පැන්නොත් අල්ලන්න වෙන්නේ. පැන්නොත් ඉවරයි. ගැහුවේ නැහැ. මොකද ඇති කරන්න පුළුවන් හැබැයි කොහොම ගෙනිච්චොන්නේ. මොකුමුන්නේ. ඈ? මොකුමුන්නේ උන්ට. ඔව්. කපුව යම්පම් පැටලලා. නෑනේ දාගන්න එක. මොන ටැංකිය හරි දාන්න තිබ්බා. ගෙනහිල්ලා දාන්න කරලා. බෑග් එකේම දාන්න කමන්නේ. ඔය බෑග් එකේ තියෙනවනේ මම බෑග් එකක් ගෙනාවිනේ. ෂී. රෙනුව තෙලිය කන පිටින්. කරදරේ නේ උකුම ඇති කරන්නේ අයියා. බෑහවල මුන් ඇති කරන්න බෑ. මුන් ඇති කරන්න ඕනේ. නැති කරන්න ඕනේ. මුන් ඇති කරන්න බෑ. දැන් නම් ගැට ගහන්න වෙනවා කටනේ. උඩු වෙන්න. ගහ බෑ කරන්න මෙයාලට වැඩි. ඊයර කටු තිනෝනේ පිටේ ඒ කටුව ගහන්න යන්න බෑ අතින් නිකන් අල්ලන්න බෑ. එහෙනම් තෙලියේ ෂොට් එකට තෙලියා හොඳේ. අල්ලගෙන ඉන්නේ කුමාරයි. කාලා බඩුව. තෙලියා. අම්මට උඩු එල. හරියට. ඔන්න අද අපේ දෙවනි තෙලියා. උත් මරන්න නැතුව දාන්නේ. කෑවිය ගිලලා දෙවකින් ඕරෙන් කරන්නේ. දත් ඔපරේෂන් එකක් තමයි ඉතින් ගිලලා තියුණු. ගිලලා මං හිතා. මෙයාලට ඉතින් කුටිම තමයි ඉල්ලන්නේ. දෙන්නේ හරියන්නේ නැහැ. පොඩ්ඩක් මරලා ඔපරේෂන් කරමුනේ. ෂොට් එකක් දෙකක් දීලා. ඔය ගිලලා තියෙන්නේ අම්මර සිරි. කටුව ගිලලා තියෙන්නේ ආයෙත් බඩටම ගිලලා දී. බඩට ඇවිල්ලා තින්නේ ආයෙත්. තෙලිය කනකොට කොහොමද තමයි කන්නේ නේ. පොඩ්ඩක් දින ෂොට් එකක් ගහලා දෙන්න. උහුම් ඔපරේෂන් කරන්න. අල්ලන්නත් බෑ. බොක්කටම ගිහිල්ලා තියෙන කාලේ ගිහිල්ලා තියෙන.
අද අපේ දෙවනි තෙලිය. හොඳ සයිස්නේ. අවුලක් නැහැ.